දවස් දෙකක බැටරි ලයිෆ් එකක්, මිලියම්පිය 7000ක බැටරි එකක්, 144Hz higher refresh rate එකක් එක්ක එන අඟල් 6.9ක full HD plus panel එකක්, quad curve design එකක් තියෙන ලංකාවේ මේ වන විට රුපියල් 50000ක් වැනි ඉතා අඩු මිලකටත් වඩා අඩු මිලකට රිලීස් වෙලා තියෙන Redmi 15 ෆෝන් එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඔයාලට කලින් ඇහුණා හරි. අද අපි කතා කරන්නේ අපි ගන්න ගන්නට වඩා අපිට ගොඩක් benefits ලැබෙන, ඒ වගේම තමයි ගොඩක් හොඳ features බලා ගන්න පුළුවන් වෙන Xiaomi ලගේ Redmi 15 ෆෝන් එක ගැන. ඉතින් ෆෝන් එක ගැන කතා කරන වීඩියෝ එකට යන්න කලින් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාන්න මේ ෆෝන් එක ගැන. කොහොමද මේ ෆෝන් එක හොඳයිද නරකයිද කියලා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. හරියට ඉතින් අපිට ෆෝන් box එක බලාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම තමයි. මෙතන Redmi 15 කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු මීට අමතරව අපිට box එකත් එක්ක ලැබෙන්නේ මොනවද කියලා. හරියට ඉතින් ෆෝන් box එක ඇතුළේ ඉතින් අපිට මෙන්න මේ වගේ back cover එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි type A to type C cable එකක් බලා ගන්න පුළුවන් වෙනවා. 33 watt charging dock එකකුත් අපිට ඉතින් box එක ඇතුලේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපේ Redmi ෆෝන් එකත් මේ box එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරියට ඉතින් අපි මෙන්න මේ කතා කරන Redmi 15 ෆෝන් එක අපිට colors 3කින් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ තමයි sandy purple, titan grey සහ midnight black කියන colors 3. ඒ වගේම තමයි යාළුවනේ මෙන්න මේ ෆෝන් එකේ weight එක ගැන කතා කරනවා නම් අපිට බලා ගන්න පුළුවන් වුණා මෙන්න මේ ෆෝන් එක ග්‍රෑම් 224ක් බරයි කියලා. අපිට මෙන්න මේ ෆෝන් එකේ දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙනවා volume control button එක සහ power button එක. ඉතින් මෙන්න මේ power button එකේම තමයි fingerprint sensor එකක් include වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිට මෙන්න මේ ෆෝන් එකේ යටින් බලා ගන්න පුළුවන් වෙනවා ස්පීකර්ස්, ඒ වගේම තමයි type C charger port එක සහ microphone එක. අපිට මෙන්න මේ ෆෝන් එකේ වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් වුණා මෙන්න මේ ආකාරයට SIM tray එක. ඉතින් මේක කී එකක් පාවිච්චි කරලා ඉතින් අපිට පුළුවන් එළියට ගන්න. ඉතින් මෙහෙම එළියට ගත්තන් පස්සේ ඉතින් අපිට බලා ගන්න පුළුවන් උනේ මේකට අපිට SIM එකක් සහ SD card එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි අපිට මෙන්න මේ SIM tray එකට SIM දෙකක් include කරලා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක අපිට යොදන්න වෙන්නේ SD card එක යොදන තැනටම SD කාඩ් එකක් යූස් කරන්නේ නැතුව SIM දෙකක් යූස් කරන්න වෙනවා. SIM එකක් යූස් කරලා අපිට පුළුවන් SD කාඩ් එකක් යූස් කරන්න. ඒ වගේම තමයි යාළුවනේ ඉතින් අපිට අවසාන වතාවට බලා ගන්න පුළුවන් වුණා මෙන්න මේ දුරකථනයේ උඩින්ම තියෙන IR blaster sensor එක. ඉතින් IR blaster sensor එකකුත් මේ ෆෝන් එකට include වෙලා තියෙනවා. හරි, දැන් අපි මෙන්න මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක 144Hz higher refresh rate එකක් එක්ක එන අඟල් 6.9ක full HD plus panel එකක්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ෆෝන් එකට IP64 dust tight and water resistant පාසුකමත් Redmi ලා තියලා තියෙනවා. නමුත් මෙන්න මේ ෆෝන් එක වතුරට වැටලා මොකක් හරි වුණොත් ඒකට වක කියන්නේ නැහැ කියලා Redmi ලා සඳහන් කරලා තියෙනවා. ඒ හින්දාම තමයි Redmi ලා ඉතින් මෙන්න මේ ෆෝන් එකට ඔයාගේ අතේ වතුර තිබ්බත් ඩිස්ප්ලේ එක උඩ වතුර තිබ්බත් කිසිම error එකක් නැතුව issue එකක් නැතුව මෙන්න මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න water resistant පාසුකම දීලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් අපිට මෙන්න මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක විදිහට හම්බෙලා තියෙන්නේ අඟල් 6.9ක ඩිස්ප්ලේ එකක්. ඉතින් තරමක් විශාලයි. ඉතින් ඒ විශාල ඩිස්ප්ලේ එකෙන් ඉතින් අපිට හොඳ brightness level එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. indoor and outdoor දෙකේදීම අපිට හොඳ brightness level එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි හොඳ sharp details සහ colors අපිට මෙන්න මේ ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි 144Hz
higher refresh rate එකක් ඉතින් මේ display එකට තියෙන නිසා අපිට YouTube WhatsApp කිසිම lag වීමකින් තොරව smoothly භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි සාමාන්‍ය YouTube එකේ ෆිල්ම් එකක් බලනකොට ඒ වගේ අවස්ථාවලදී අපිට කිසිම error එකක් නැතුව ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. දැන් අපි මෙන්න මේ ෆෝන් එකේ performance ගැන කතා කරමු. ඉතින් මෙන්න මේ ෆෝන් එකට chipset එක විදියට ඇවිල්ලා තියෙන්නේ Qualcomm Snapdragon 685 කියන 6 nanometer SoC එක. ඉතින් මෙන්න මේ chipset එක සාමාන්‍ය හොඳ chipset එකක්. ඉතින් මේ price range එකට මෙන්න මේ කිසිම ෆෝන් එකක නැති හොඳම හොඳ chipset එකක් තමයි මේ Redmi 15 එකට include වෙලා ඇවිල්ලා තියෙන. ඉතින් ඒක නම් හොඳයි. ඒක තමයි සාමාන්‍ය ජීවිතයේ WhatsApp, YouTube ඉතින් ඕවා අපි ගොඩක් පාවිච්චි කරන apps නේ. ඉතින් මෙන්න මේ app අපිට හොඳ smoothly use කරන්න පුළුවන් මෙන්න මේ chipset එක use කළා. තවත් අපි කතා කරනවා නම් මෙන්න මේ phone එකේ performance ගැන අපිට මෙන්න මේ phone එකෙන් multitasking හොඳ experience එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි එදිනදා ජීවිතේ කලින් කිව්වා වගේ ඉතින් YouTube WhatsApp ඉතින් මෙන්න මේ පොදු apps ටික අපිට smoothly භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි game ගන්නකොට game play කරනකොට අපිට පුළුවන් game ගොඩක් smoothly play කරන්න. ඉතින් මේ price range එකත් එක්ක overall මේ phone එකේ performance නම් super. ඒ වගේම තමයි මෙන්න මේ phone එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන OS එක තමයි Android 15 කියන OS එක. ඉතින් Android version එකක් තමයි මේ Redmi 15 phone එක කියන්නේ. ඒ වගේම තමයි Redmi එකේ Hyper OS 2 එකත් මේ phone එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරි, දැන් අපි මෙන්න මේ phone එකේ camera setup එක ගැන කතා කරමු. ඉතින් මෙන්න මේ phone එකේ main camera එක විදියට තියෙන්නේ megapixel 50ක cam එකක්. ඒ වගේම තමයි ඉතින් අපිට බලා ගන්න පුළුවන් auxiliary lens එකකුත් මෙන්න මේ phone එකේ camera setup එකේ තියෙනවා. ඉතින් මෙන්න මේ phone එකේ තුන්වෙනියටම තියෙන කැමරාවක් වගේ එක කැමරාවක් නම් නෙවෙයි. ඒක phone එකේ design එක ලස්සන කරන්න decent පෙනුමක් ගන්න තමයි ඒක දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ phone එකෙන් අපිට පුළුවන් දවල් දවසට හොඳ sharp details capture කරගන්න. ඒ වගේම තමයි ගොඩක් හොඳ decent photos capture කරගන්න. ඉතින් සාමාන්‍ය හොඳ කැමරාවක් ඉතින් මේ phone එකෙන් අපිට බලා ගන්න පුළුවන්. වෙන ඉතින් මේ Redmi 15 phone එක ඉතින් ගොඩක්ම focus කරලා තියෙන්නේ කැමරාවට නෙවෙයි. ඉතින් මෙන්න මේ phone එකේ ඔයාලට capture කරගන්න පුළුවන් photos වලට උදාහරණ තමයි ඉතින් මේ ඔයාලට පේන්නේ. ඉතින් මෙන්න මේ phone එකෙන් අපිට පුළුවන් 1080p 30fps videos record කරන්න. ඒ වගේම තමයි ඉතින් මෙන්න මේ phone එකට එන්නේ megapixel 8ක selfie camera එකක්. ඉතින් මෙන්න මේ camera එකෙනුත් අපිට පුළුවන් 1080p 30fps videos record කරන්න. හරි, දැන් අපි මෙන්න මේ phone එකේ battery එක ගැන කතා කරමු. ඉතින් මෙන්න මේ phone එකේ විශේෂම part එකක් තමයි ඉතින් මේ battery එක කියන්නේ. මොකද මෙන්න මේ phone එකේ battery එක million power 7000ක battery එකක්. ඉතින් million power 7000ක battery එකක් කියන්නේ අපිට ගොඩක් වෙලා මේ phone එක එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. life එක ගැන කතා කරනකොට ඔයා සාමාන්‍ය මේ phone එක normal වැඩවලට සාමාන්‍ය වැඩවලට ඒ කියන්නේ ෆොටෝ එකක් ගන්න, කෝල් එකක් ගන්න, ඉතින් ඒ වගේ normally usually මේක use කරනවාට පුළුවන් මෙන්න මේක දවස් දෙකමාරක් වගේ කාලයක් මේ phone එක එක දිගට use කරන්න. ඒ වගේ තමයි ඔයා මේ phone එක hard use කරන කෙනෙක් නම් ඒ කියන්නේ එක දිගටම social media ගිහින් phone එකේ සාමාන්‍යයෙන් game ගහලා ඉතින් ඒ සාමාන්‍යයෙන් අපි hard use කරනවා නම් මේ phone එක අපිට පුළුවන් දවස් එකමාරක් වගේ එක දිගට පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ phone එකේ battery නම් ඇත්තටම මේ price range එකට super. ඉතින් මේ වගේ ගොඩක් දේවල් ඉතින් මෙන්න මේ phone එක ගැන ඉතින් අපි කතා කරා. දැන් අපි යන්නේ මෙන්න මේ phone එකේ price එක ගැන කතා කරන්න. ඉතින් අපිට මෙන්න මේ phone එක version දෙකකින් බලා ගන්න පුළුවන් වෙනවා. එකක් 6GB 128 storage එකක් එක්ක
ඒ වගේම තමයි අනිත් එක 8GB 256 ස්ටෝරේජ් එකක් එක්ක. ඉතින් මම ඔයාලට කිව්වා පළවෙනි version එක වෙන 6GB 128 කියන version එක 49999කට අපිට පුළුවන් මිලදී ගන්න. ඒ කියන්නේ රුපියල් 50000. හරි ඒ වගේම තමයි අපිට පුළුවන් 8GB 256 ස්ටෝරේජ් එකත් එක්ක එන ෆෝන් version එක 54999කට මිලදී ගන්න. ඒ කියන්නේ 55000. ඉතින් මෙන්න මේ ෆෝන් එකේ හරියටම ඉතින් අපි වටයල කිව්වොත් හිල ගණන් 6GB version එක වෙනවා රුපියල් 50000. 8GB version එක වෙන්නේ රුපියල් 55000. මෙන්න මේ මිල ගණන් එක්ක ඕවරෝල් ගත්තන් පස්සේ ප්‍රයිස් රේන්ජ් එකට මේ ෆෝන් එක ගොඩක්ම වටිනවා. මොකද අඟල් 6.9ක තරමක් විශාල ඩිස්ප්ලේ එකක්. ඒ වගේම තමයි මීඩියා පවර් 7000ක බැටරි එකක්. Qualcomm Snapdragon 685 6 නනෝමීටර් චිප්සෙට් එකක්. ඉතින් ඔයත් මෙන්න මේ ෆෝන් එක ගැන මොකක්ද හිතන්නේ? අන්න තමයි ඔයා මෙන්න මේ ෆෝන් එක මේ වීඩියෝ එක බලනකොට පාවිච්චි කරන කෙනෙක්ද? ඉතින් ඔයා කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න මේ ෆෝන් එක ඔයාගේ යූස් එක්ස්පීරියන්ස් එක හොඳයිද නරකයිද කියලා. ඉතින් කමෙන්ට් කියවන අයට ඒක ගොඩක් වටි. ඒ වගේම තමයි මේ ෆෝන් එක ගන්න ඉන්න අයටත් ගොඩක්ම වටි. ඉතින් මෙන්න මේ වීඩියෝ එක හොඳ නම් අපිට ලයික් කරන්න. ඒ වගේම තමයි ඔයාගේ තවත් යාළුවෝ ඉන්න ඇති මේ වගේ ෆෝන් එක මිලදී ගන්න. ඒකින් යාළුවා ෂෙයා කරන්න. ඒ විතරක්ම නෙවෙයි අපිත් එක්ක දිගටම දෙන්න කැමති අය මේ වගේ වීඩියෝ බලන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.